හරි. අපි කලින් වීඩියෝ එකෙන් කතා කරා මොකක්ද MVC කියන්නේ සහ කොහොමද Java Servlet project එකක folder structure එක තියෙන්නේ. අපි ඒ ගැන පොඩි idea එකක් ගත්තා. හරි. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ JSP කියන්නේ මොකක්ද කියලා. අපි Java Servlet කතා කරන කලින් JSP කතා කරමු. මොකක්ද මේ JSP කියන්නේ කියලා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මේ web pages එකේ අපි ගාව තියෙන index.html කියලා HTML ෆයිල් එකක්. මේක සාමාන්‍යයෙන් වෙබ් තියෙන HTML ෆයිල් එකක්. හරි. මට මේ විදියටම පුළුවන් මෙන්න මෙහෙම right click කළා මට පුළුවන් JSP කියලා JSP page එකක් හදන්න. අපි JSP page එකක් හදලා කතා කරමු. මොකද්ද JSP කියන්නේ කියලා. හරි මම මෙතන හදා ගන්නවා register කියලා. නම දා ගන්නවා register කියලා JSP page එකට. finish කියලා දෙනවා. okay. හරි. JSP page එක තියෙනවා. හරි ඔයාලා බලන්න බලන්න සාමාන්‍ය HTML කෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ස්පෙෂල් වෙනම දෙයක් තියෙනවා මෙන්න මෙතන උඩ අපි ඒ ගැන පස්සේ කතා කරමු. හරි මම මෙතන කරන්න යන්නේ hello world වෙනුවට මම මෙතන දා ගන්නවා register here කියලා මම දා ගන්නවා. right මම දැන් form එකක් හදනවා. form එකක් හදලා label එකක් දාගමු. label එකට මම කියනවා මේකට මම කියනන්නේ ඊට පස්සේ මම input එකක් දාගන්නම් type එක text name එකට මම දාගන්නම් name කියලා ඊට පස්සේ break කරගෙන එක name එකයි අපි ගමු name එක email එක password එක කියලා ගමු name email email මෙතන break එකක් ඕන මෙතන ගමු password කියලා password type එක password okay හරි දැන් මම මේක run කරොත් project එක බලමු මොකද වෙන්නේ කියලා හරි project එක run වුණා දැන් මම මෙතන YouTube tutorial කියන අපි හදාගත්තු project එකේ නම මම මෙතන එහා පැත්තේ ගහනවා අපි මෙතන type කරමු මොකද ෆයිල් එකේ නම register.jsp කියලා. right ඔයාලා බලා ගන්න පුළුවන් අපි හදාගත්තු පොඩි form එක මෙතන display වෙනවා. බලන්න කිසි වෙනසක් නැහැ. JSP කියන්නේ HTML වගේම extension එකක් තියෙන ෆයිල් එකක්. මොකද්ද මේක ඇතුලේ තියෙන වෙනස? හරි මෙන්න මේ වෙනස ගැන කතා කරද්දී ඒක මෙන්න මෙහෙම explain කරන්න පුළුවන්. ඔයාට පුළුවන් මේ JSP කියන ෆයිල් එක ඇතුලේ HTML තියෙනකොටම Java code එක මේක ඇතුලේ ගහන්න පුළුවන්. අනේක තමයි මේක තියෙන chance එක. දැන් උදාහරණයකට මම පල්ලෙහායි form එක ඇතුලේ මෙන්න මෙහෙම tag එකක් මම open කරනවා. right මට පුළුවන් මෙතන out.print sp කියලා මෙහෙම ගන්න. දැන් බලමු run කරලා මේක. right මම මේ project එක refresh කරනවා. ඔයාලා බලා ගන්න පුළුවන් අපි එතන out කරපු එක කියන්නේ මේක උදාහරණයකට අපි අර system.out.println ඒ දේ තමයි මේ මෙතන වෙන්නේ. ඒ විදිහට out කරපු එක මෙතන print වෙලා තියෙනවා. අපිට ඕනම විදිහක Java code එකක් මෙන්න මෙතනට අපිට inject කරන්න පුළුවන්. මෙන්න මේ scriptlet tag එක. මේකට කියනවා අපි scriptlet tag එක කියලා. මේ scriptlet tag එක use කරලා අපිට මෙන්න මේක ඕන code එකක් Java code එකක් අපිට මෙතන integrate කරන්න පුළුවන්. උදාහරණයකට ඔයාලට පුළුවන් Java variable එකක් හදන්න පුළුවන්. දෙන්න පුළුවන් ඔයාලට පුළුවන් මෙන්න මේක ඊට පස්සේ print කරන්න. මේක කරලා print කරන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට Java code එකක් මේ HTML code දැස්සේ inject කරන්න පුළුවන් JSP page වලින්. දැනට idea එක තියාගන්න JSP කියන්නේ මොකද්ද?
JSP කියන්නේ HTML කෝඩ් එකක් ඇතුලේ Java කෝඩ් එකක් ඉන්ජෙක්ට් කරන්න පුළුවන්. ඒකට තමයි JSP කියන්නේ. හරි. ඕකේ. අපි Java servlet වලදී MVC එක achieve කරන්නේ මේ JSP page එකත් එක්ක. ඒ නිසා මේ ගැන ඔළුවේ idea එකක් තියෙන එක වටිනවා. හරි. අපි ඉස්සරහට කතා කරගෙන යමු. අපි හිමීට කතා කරන ගමන් මේ හැම tag එකක් ගැනම හැම scriptlet එකක් ගැනම අපි හිමින් සීලේ කතා කරමු. right. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලට මොනවා issues තියෙනවා comment section එකේ දාන්න. අපි කතා කරගෙන යමු. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු අපි.